එකට උත්තර දෙන්න බෑ. තට්ටමනවා. හරි. මූ කියනවා අරය මේ නිලධාරිය ආන්සර් කරන්න ඕන. අර පිටිපස්සේ එක්කෙනා උත්තර දෙන්න ඕන. අරයා කියන්න ඕන. මම හිටියේ නෑ. එතකොට මුන් පඩි ගන්නකොට කිව්වේ නෑනේ අරයාට මගේ පඩියෙන් භාගයක් දෙන්න. අරයාට මගේ පඩියෙන් 120ක් දෙන්න. අර එක්කෙනාට 110ක් දෙන්න කියලා පඩියෙන් නෑනේ. ඔක්කොම ලක්ෂ ගණන් ගත්තානේ. අපි කියන බදු සල්ලි වලින් කාර් යාන වාහන අරන් පුල්ල ආතල් එකේ තාම ඉන්නවනේ දැන්. දැන් මෙතනත් අයලා ඔය තටමලා ගියාට යද්දි hina වෙලා යනවා ඇති ආ මොනවා කරන්නද කියලා. හැබැයි මේ කෝප් කමිටු වලින් පස්සේ වාර්තා වලින් පස්සේ මුන් ඔක්කොම අයින් කරලා හොඳ නිලධාරි ටිකක් දාන්න ඕනේ රජයේ වැඩවලට. ඒ එක දෙයක්. මුන්ගේ මුහුණ වලින්ම පේනවා මුන් මෙලෝ රහක් නැති කාට හරි පන්දම් අල්ලලා ඉගෙන ගන්නත් ඇති ඒක වෙන පැත්තක්. ඒ වුණාට අනිවාර්යෙන් මේ කාගේ හරි ගොට්ට අල්ලලා මේ පුටුවලට ආපෙවුන් තමයි. නැත්තම් මෙහෙම අහන ප්‍රශ්නයකට කෙලින් උත්තරයක් දෙන්න බැරි. අරයට අහන්න මෙයාගෙන් අහන්න වැඩක් නැහැ. මුන් රජයේ නිලධාරීන් කියලා කිසිම රෙස්පෙක්ට් එකක් දෙන්න වැඩක් නැහැ. මම නම් මීට වඩා අමතන්න පුළුවන් කියනවා නම් මුන්ට ඒවා බලනකොට නිකන් ලේ කෝප වෙනවා ඇඟේ. අහන ප්‍රශ්නයටයි දෙන උත්තරයටයි. පොඩි ළමයෙක්